අද මම ඔයාලට පෙන්වන්න යන්නේ ඉතා වටිනා ඖෂධයක්. මේ තියෙනවද මන්ද බලන්න. මොනවද කියලා දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති. මේ ඉතාම වටිනා ඖෂධයක්. මම මේක කියන ගුණය කියන්නම්. මම මේ කැලෙන් තමයි කඩාගෙන ආවේ. මේක මේ පෙත් කලාපවල නම් නිතරම හැමතැනම වගේ තියෙනවා. නීලි කලාපේ නම් තියෙනවද කියලා මම හරියටම දන්නේ නැහැ. මේක ඉන්නේ කොළ ටික වෙන් කරගන්න ඕනේ. ලපටිය මේව නම් ගත්තට කමන්නේ මේ දඬුත් එක්ක. මේ දඬු ගන්න එපා මේවා. මේ මොරට්ට කොළ නම් අපි අයින් කරනවා. මේ මොරට්ට අඩු කොළ ටික තමයි ගන්නෙ. අපි කැන්ඩල් හදාගන්න. මේක ඉතාල වටිනවා. තුනටි අමාරු නිතරම තියෙනවා නම් තුනටි කැක්කුම තුනටි අමාරු කොන් දෙක කැක්කුම් තියෙන ඇයට ඉතාම මේ ඖෂධය ඉතාම ගුණදායක ඖෂධයක්. මේ තුනටි අමාරු අය මොනවා හරි බර වැඩ කරලා තුනටි අමාරුවක් හැදිලා තියෙනවා නම් අතපය හන්දි වේදනාවක් තියෙනවා නම් කොන් දෙක කැක්කුම් එහෙම නිතරම හැදෙනවා නම් කොන් දෙක කැක්කුම මොනවා හරි බර උස්සලා හැදිච්ච කොන් දෙක කැක්කුම නිතරම තියෙනවා නම් මේකෙන් සතියකට දවස් 3ක් විතර දීලා බලන්න. බීලා බලන්න දෙයක් නෑ. එක දවසක් දුවුවම පහෝදාට සාමාන්‍ය තුන්ටි කැක්කුමක් කොන් දෙක කැක්කුමක් තියෙනවා නම් නිකම්ම අඩු වෙලා යනවා. එච්චරම ගුණදායක ඖෂධයක් තමයි මේක. ගක් කොන් දෙක කැක්කුම ගැහණු කට්ටියට එහෙම මොකක් තුනටි කැක්කුම එහෙම තියෙනවා. නිකම් මේක බීලා බලන්න හොයාගෙන නිකම් මේ පොළවේ තියෙන දෙයක් මේක හොයාගන්න පුළුවන්. මේකට තමයි ගොනිකා කොළ කියන්නේ. ගොනිකා කොළ දන්නේ නැත්නම් කායින් හරි අහලා බලන්න. දන්න කෙනෙක්ගෙන් ගොනිකා කොළ කියන්නේ මේකට. මේක සාමාන්‍ය විදිහට අනිත් ගොටු කොළ කැඳ හදන්නේ අන්න ඒ වගේ මේකද බෙන්ඩරින් හරි බෙන්ඩර් කරලා හරි එක්කෝ වංගෙඩි උනක් කවන්නේ කොහොමද කවන්නේ මේක පොඩි මේ කොළ කැඳේ ප්‍රමාණයට දැන් ගෙදර 4 දෙනෙක් ඉන්නවා 4 දෙනාගේ ප්‍රමාණයට දාගන්න ඊට වැඩියෙන් දාන්න එපා. නැත්නම් හුඟක් මේවා දැම්මොත් එimhe කහට රහ වගේ වෙනවා. නැත්නම් හරි ප්‍රණීත රහක් තියෙන්නේ. කහට රහ වගේ වෙනවා වැඩිපුර දැම්මොත් මේ කොළ වැඩිපුර දැම්මොත්. ඒකින්ද අවශ්‍ය ප්‍රමාණයට විතරක් දාගන්න. ඔන්න කොළ ටික කඩලා මේ දැල්ල කමන්නේ මේ දැල්ල. හරි ප්‍රණීත රහක් රසකුත් තියෙනවා. බොණ්ඩක් පුළුවන්. කිසිම අගුණයක් එහෙම නැහැ. කාටවත් ඔය සීනි කොලෙස්ටරෝල් ඕනි කෙනෙකුට මේක බොන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. තව ගුණදායක ඖෂධ වර්ග රාශියක් තියෙනවා මේ කැලේ. මම ඒ පස්සේ වීඩියෝ වලින් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන්ට මේක හදලා බලන්න. තුන්ටි කැක්කුම් කොන් දෙක කැක්කුම් අතපය වේදනා ඕනි කෙනෙකුට හරි ගුණදායකයි. මේ විදිහට මේක බෙන්ඩර් කරලා සාමාන්‍ය කැඳක් විදිහට මේක මිරික ගන්න ඕනේ. බෙන්ඩර් කරලා මිරිකගෙන සාමාන්‍ය කැඳක් විදිහට ගොටු කොළ කැඳ හදන්නේ අන්න ඒ වගේ මිරිකගෙන බීලා බලන්න රසයි ගුණ ඊට වැඩි බීලා බලන්න.